Flies, shut up. රාත්‍රී අහසේ දිදුලන සඳ ජලයේ සුන්දරත්වය මේවා අපට මනරම් ගසුන් වුවත් ඇතැන් විට මේවා පිටුපස සැඟවී ඇත්තේ ඔබ පියෙන් ඇලලී යන සත්‍යයක් විය හැකි. අපාය නැත්තන් නිරය මේ නම් ඇසෙන විට පවා අපේ සිරුරේ බියක් කඩගන්නවා. නමුත් ඔබ දන්නවාද මේ පෘතුවියේම අපායට පිවිසෙන ద్వාර නැත්තම් පෝර්ටල්ස් පවතින බවට පැරණි ජනප්‍රවාද සහ කතා පවතින බවට. ඒ වගේම සමහර විට ඔබත් නොදැනුවත්වම එවැනි ద్వාරයක් අසලින් ගමන් කරලා තියෙන්න පුළුවන්. අද අපි ඔබට කියන්න යන්නේ නිරය සමග සම්බන්ධ වන ඔබ භීතියට පත් කරන අද්භූත ద్వාර ගැනයි. පැරණි විශ්වාසයන්ට ජලය යනු ජීවය මෙන්ම මරණයක් සංකේතවත් කරන මාධ්‍යයක්. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී සඳේලිය කෙලින්ම ජලය මතු පිටට පවතිත වන විට අපායට පිවිසෙන ద్వාර විවෘත විය හැකි බවට බොහෝ විශ්වාසයන් පවතිනවා. ඒවා ජල ద్వාර නැත්තම් වෝටර් පෝර්ටල්ස් කියලා හඳුන්වනවා. ජලයේ ඇති කැඩපතක ස්වභාවය නිසා ඒ වෙනත් මානවලට පිවිසෙන මාර්ගයක් ලෙස ක්‍රියා කරන බවට ඇතැන්ම අය විශ්වාස කරනවා. ජනප්‍රවාදවලට අනුව මේවා බොහෝ විට විවෘත වන්නේ පුරපසළොස්වක පෝය වැනි බලවත් රාත්‍රීන් වලදී. වැනි අවස්ථාවක ජලය මතුපිට අමුතු ආකාරයට දිලිසෙන. එතකොට වර්ණ වෙනසක් සිදුවෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට ජලයෙන් අමුතු ශබ්ද අමුතු රූප මතුවෙන්නත් පුළුවන් කියලා කටකතා පවතිනවා. මේවාට කොටු වුණොත් නම් ආයේ කවදාවත් එන්න බෑ කියලා තමයි විශ්වාසයන් පවතින්නේ. අපි දැකලා තියෙනවා චිත්‍රපට පොත්පත්වල මේ වගේ ජල ద్వාර ගැන. නමුත් මේවා ඇත්තටම අපේ ලෝකයේ පවතිනවා නම් ඒවා හරහා නිරේ අඳුරු බලවේග වලට අපේ ලෝකයට එන්නත් පුළුවන් නම් ඒ වගේම අපි නොදැනුවත්ව එවැනි ద్వාරයක් කරා ඇවිදින්න පුළුවන් නම් මේවා කොච්චර භයානකද කියලා ඔයාලට හිතාගන්න පුළුවන් ඇති. ජල ద్వාර නැත්නම් වෝටර් පෝර්ටල්ස් වලට අමතරව නිරයට පිවිසිය හැකි බවට සැලකෙන භූගත ద్వාරත් පවතිනවා. මේවා බොහෝ විට පිහිටා ඇත්තේ පෘථිවියේ ගැඹුරුම ස්ථානවල සහ අතහැර දමා ඇති පල්ලි, පැරණි බලකොටු හෝ අපායට යන මාර්ගයේ විවෘත වූ බවට විශ්වාස කෙරෙන ස්ථානවලයි. උදාහරණයක් විදිහට ඉතාලියේ ඔවියටෝය නගරයේ යටි පිහිටි සෙන්ට් පැට්‍රික්ස් වෙල් ගැන කතා කරනවා නම් මේ ලිඳේ පතුලටම ගියාම නිරයට පිවිසෙන ద్వාරයක් ඇති බවට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම රෝමයේ කොලෝසියම් එක යටත් පැරණි පල්ලිවල රහසිගත උමන් මාර්ගත් ඒ වගේ අඳුරු ద్వාර විවෘත කරන්න පුළුවන් තැන් විදිහට හඳුන්වනවා. චෙක් ජනරජයේ පිහිටි හෝස්කා කාසල් එක ගැන අපි කතා කළොත් මේ බලකොටුව හදලා තියෙන්නේ ආරක්ෂාවට නෙමෙයි. පතුලක් නොපෙනෙන විශාල වලක් වහන්නයි. ජනප්‍රවාදවලට අනුව මේ වල නිරයට පිවිසෙන ద్వාරයක්. ඒ වල ඇතුලෙන් යක්ෂයන් සහ අද්භූත සත්වයන් එළියට එනවා කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ නිසයි ඒ වල වහලා ඊට උඩින් බලකොටුවක් හැදුවේ. මේ වගේ තැන්වලදී අමුතු ශබ්ද, සෙවණැලි සහ පැහැදිලි කරන්න බැරි සීතලක් දැනෙනවා කියලා කියවෙනවා. සමහර අය තමන් දුටු භයානක දේවල් ගැන කතා කරත් මේවා ඇත්තටම ద్వාරද? එහෙම නැත්නම් අතීතයේ සිටම මේ ස්ථානවලට බැඳි අඳුරු ශක්තියින්ගේ බලපෑමද කියලා අපිට තාමත් හිතාගන්න බෑ. අපි දැන් කතා කරමු මේ වගේ ద్వාර හා සම්බන්ධ පුද්ගලික අත්දැකීම් ගැන. බොහෝ දෙනෙක් මේවා හුදු කටකතා ලෙස බැහැර කරන්නේ. තවත් සමහරුන්ට මේ ద్వාරවල බලපෑම ඍජුවම දැනී තියෙනවා. අන්තර්ජාලය සහ අද්භූත කතාන්දරවල මිනිසුන් තමන්ට රාත්‍රියේ ජලය දෙස බලා සිටින විට අඳුරු පෞරාණික ස්ථානයක සිටින විට අමුතු රූප, ශබ්ද ඇසීම සහ තමන් වෙනත් මානයකට ඇදගෙන යනවා වගේ හැඟීමක් ඇති වූ බවට කතා බෙදා හදාගෙන තියෙනවා. සමහර විට ඔවුන් අමුතු සත්වයන් හෝ සෙවණැලි දැක ඇති බවත් වාර්තා
අනතුරු ඇඟවීමක් ලෙස ජනප්‍රවාදවල කියවෙන්නේ. මේ වගේ ద్వාරයකට ආකර්ශණය වීම හෝ එයට පිවිසීමට උත්සා කිරීම අතිශයින්ම භයානක බවයි. නිරයෙන්ගෙන බලවේග ඉතාමත් ද්වේශ සහගත විය හැකි. ඒවා අපගේ ලෝකයට ඇතුළුවීමට ඕනෑම මොහොතක අවස්ථාවක් සොයන බවට විශ්වාසයක් පවතිනවා. මහරු මේවා මිත්‍යා විශ්වාස කියලා බැහැර කළත් මේවා ඇත්තනම එහෙම බැහැර කරන්න පුළුවන් දේවල් නෙමේ. මේවා අපේ මනසට බලපානාකාරය අතිශයින්ම ප්‍රබලයි. ඔබ රාත්‍රී කාලයේදී ජලමූරාශ්‍රයක් අසල හෝ පෞරාණික අඳුරු ස්ථානයක සිටින විට ඔබ වටපිටාව ගැන හොඳින් අවධානය යොමු කර යුතුයි. මොකද ඔබ නොදැනුවත්ව නිරයට පිවිසෙන ద్వාරයක් අසල සිටිනවා වෙන්නත් පුළුවන්. නිරයට විවෘත වන ద్వාර මේවා ඇත්තක්ද නැත්තක්ද යන්න තීරණය කිරීම ඔබට බාරයි. නමුත් මේ ලෝකයේ අපට නොපෙනෙන අපිට නොතේරෙන බොහෝ දේ පවතිනවා. සමහර විට අපේ ඇස්වලින් සැඟවී ඇති තවත් ලෝකයක් මේ අප වටපිටාවෙම පවතිනවා වෙන්න පුළුවන්. ඒ ලෝකයට යන දොරටු මේ අපේ ලෝකයේ සැඟවී තිබෙනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර විට ඔබත් මේ වීඩියෝව නරඹන මොහොතේ එවැනි ద్వාරයක් අසල සිටිනවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අద్භූත කතා ගැන ඔබත් දන්නවා නම් පල්ලෙහින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඊළඟට අපි කතා කරන්නේ කුමන අඳුරු රහසක්ද කියලා දැනගන්න ඕන නම් අපේ WhatsApp group එකට එකතු වෙන්න අමතක කරන්නත් එපා. ඉතින් ඊළඟ වීඩියෝ එක අරන් එනකම් ඔබට සුබ රාත්‍රියක්. වැරදුනා. අසුබ රාත්‍රියක්.